අයිබෝවන් ඉතින් අද දවසේ අපි කතා කරනවා රෙෂ්හි ප්‍රධාන නිෂ්පාදනයක් වෙන රෙෂ් ෆේස් වොෂ් එක සම්බන්ධව. ඉතින් මේකේ විශේෂයෙන් මේකේ ಜಾති දෙකක් තියෙනවා. අද අපි කතා කරන්නේ all skin type face wash එක. ඒ කියන්නේ ඕනෑම හමකට සුදුසු face wash එක. ඉතින් ඔබ ඊට කලින් ඉගෙන ගන්න ඕනේ දැනගන්න ඕනේ දන්නේ නැති කෙනෙක් නම් සාමාන්‍යයෙන් අපි face wash එකක් ඇයි use කරන්නේ කියලා. ඔබ දන්නවා ඇති අපි සාමාන්‍යයෙන් විශේෂයෙන් එළියට යන ජොබ් එකක් කරන කෙනෙක් නම් සමහරවිට මේකප් දාන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට එළිය ගියාම ඔයගොල්ලෝ දන්නවා අපේ හැමත නේද පරිසරයෙන් එකතු වෙන අහිතකර දේවල් කියනවා දූවිලි එක එක වායු ಜಾති නේද වාහනවල දුම් කොච්චර දේවල් අපේ ස්කින් එකට එනවද ඒකම තෙල් ಜಾති. ඉතින් මේවා හරියට සෝදා ඉවත් කරේ නැත්නම් අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. හරියට ලස්සනට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ පුරුද්දක් විදිහට දිනපතා ඔබ මුහුණ සෝදන විට මේ face wash එක use කරන්න පුළුවන්. මේක ඕනම කෙනෙක්ට සුදුසුයි. ඉතින් විශේෂයෙන් ඔබ අවුරුදු 16ට වැඩි නම් ඔබට මේ product එක use කරලා ප්‍රශ්නයක් නැහැ. මොකද කිසිම ගැටලුවක් නැති product එකක්. ඒතර මේක සම්බන්ධව අපි කතා කරනවා නම් මේ product එක ලංකාවේ ස්ටෑන්ඩඩ් වලට ඒ කියන්නේ certified GMP certified product එකක් විදිහට SLSI approval එක සහිතව එළියට යන product එකක්. එතකොට මේකේ විශේෂත්වය තමයි ඔයාගේ මොන ක්ලීන් කරගන්න එක. එතකොට ඔයා කොහොමද මේක use කරන්නේ? අපි face wash එක use කරද්දී අපි හොඳට මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ මූණ චුට්ටක් තෙත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණය අතට අරගෙන ඔයාට පුළුවන් apply කරන්න. ඉන්පසුව ඔයා විනාඩි ගණන් නෙමෙයි තප්පර 20ක් 25ක් වගේ චුට්ටක් මේක අපි ලාවට මසාජ් කරනවා වගේ නේද කරලා ඊට පස්සේ ඔයාට හොදලා යවන්න පුළුවන්. ඕක තමයි හරි ක්‍රමය. ඒ නිසා බය නැතුව use කරන්න පුළුවන් දේශීය product එකක්. විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ මේ product එක use කිරීමේ මූලික අරමුණ තමයි ඔයාගේ skin එකේ surface එකේ තියෙන කුණු දූවිලි තෙල් ಜಾති මේ හැම එකම ඉවත් කර ගැනීම. අපි මේ ප්‍රොඩක්ට් එකේ අපි යොදා ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරනවා නම් නට් ග්‍රාසස් ඔයගොල්ලෝ දන්නවා මූණේ තියෙන එක්සස් ඔයිල් තෙල් තියෙනවා නම් මේක කන්ට්‍රෝල් කරලා ස්කින් එක ෆ්‍රෙෂ් කරන්න උදව් කරනවා. එකම ග්ලිසරින් සමේ තෙතමනය රඳවාගෙන ඩ්‍රයි නොවි ස්කින් එක සොෆ්ට් ෆීල් එකක් ලබා දෙන්න ගොඩක් උදව් වෙනවා. එකම ඇලන්ටොයින් එකෙන් ඔයගොල්ලෝ දන්නවා ඉරිටේටඩ් ස්කින් කාම් කරලා ස්මූත් ලුක් එකක් ලබා දෙන්න ගොඩක් උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි. එකම සෝඩියම් ලෝරන් සල්ෆේට් එක ඔයගොල්ලෝ දන්නවා ඩර්ට් ඔයිල් සහ ඉම්පියුරිටීස් ඉවත් කරලා ස්කින් එක ඩීප් ක්ලෙන්ස් කරන්න ගොඩක් උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒකම සිට්‍රික් ඇසිඩ් ඔයගොල්ලෝ දන්නවා ස්කින් එක ෆ්‍රෙෂ් සහ බ්‍රයිට් ලුක් එකක් ලබා දෙන්න ගොඩක් උදව් වෙන හෙල්ප් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ සිට්‍රික් ඇසිඩ්. ඉතින් ඔයගලන්ට බය නැතුව යූස් කරන්න පුළුවන් දේශීය අමුද්‍රව්‍ය සහ අනුමත ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි අපි මේක හදලා තියෙන්නේ.